ඔයගොල්ලෝ පිළිගන්නවා මගේ grocery shopping video series එකට. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන 3 දෙනෙක්ගේ වැඩිහිටියෝ දෙන්නයි දුවයි. ඒ කියන්නේ ෆැමිලි එකකට මාසිකව grocery වියදම කීයක් යනවද කියලා තමයි මම මේකෙදි විශේෂයෙන්ම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. අලුතින් මයිග්‍රේට් කරලා ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මම හිතනවා විශේෂයෙන්ම මේක වැදගත් වෙයි කියලා. මොකද අපි ෆැමිලි එකක් විදිහට ආවහම අපි දැනගන්න කැමතියි කොච්චර වගේ වියදමක් ඒ grocery items වලට අපිට මාසිකව වෙන් කරන්න වෙනවද කියලා. මොකද ඉතින් අපි ගොඩක් වියදම් restrict කරලා කරන කාලයක් හැමෝගෙම ජීවිතවල තියෙනවා වෙන රටකින් තව රටකට ඇවිල්ලා ජීවිතය අලුතෙන් පටන් ගද්දි. ඉතින් ඒ දේවලුත් එක්ක මම හිතනවා මගේ මේ grocery shopping video series එක කවදා හරි ලංකාවේ ඉඳලා ඒ වගේ ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙන ඕගලන්ට වැදගත් වෙයි කියලා. කොහොම නමුත් මම මේ වීඩියෝ එක අද ෂෙයා කරන්නේ 2026 අගෝස්තු මාසේ 20 වෙනිදා මම Aldi එකෙන් ගත්ත grocery items තමයි අද මම වීඩියෝ එකේ prices එක්ක ඔයගලන්ට අරගෙන එන්නේ. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම මේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මම අරගෙන තියෙනවා wheat box. මම මේක විශේෂයෙන්ම ගන්නේ මේක මෙන්න මේ වගේ බා එකක් තියෙනවා. ඒක හරි dry වට තියෙනවා. මේ ඔයගලන්ට සද්දේ ඇහෙනවත් ඇති wheat box එක wheat නේ. එතකොට මේක මම ගන්නේ උදේට cereal හදනකොට මම මේක මේ mix කරනවා cereal එකත් එක්ක. එතකොට මම ඒ flavor එකට කැමතියි. ඉතින් ඒ නිසා මේක ගත්තේ ඔන්න ඔය දේ කරන්න. ඊට පස්සේ 4 pack noodles pack එකක් ගත්තා. මේක කලින් try කරලා නැහැ. මේක ඇතුලේ 4ක් තියෙනවා කියලා තියෙනවා. spicy beef කියලා තමයි තියෙන්නේ. ඊට අමතරව මේ beef lasagna එක $3.99ක් වෙනවා. මම නිතරම ගන්නවා. ඔයගොල්ලෝ දන්නවා. මේක ඉතින් මොනවාද අපිට මයික්‍රෝවේව් කරලා ගන්න පුළුවන් විනාඩි 10ක් මයික්‍රෝවේව්. ඊට පස්සේ මම ෆෘට්ස් ಜಾති වලට ගත්තා. මේක $2 දෙකට දාලා 2 සත ගාණක් වුණා. මේ ස්ට්‍රෝබෙරි මේ දවස්වල ටිකක් ගණන් අඩුයි. එකක් $2 ගාණක් වුණා. ඊට පස්සේ මේක 5.99ක් වුණා. 5 pack එක මේ කිවි. ඊට පස්සේ මම ගත්තා මේවා capsicum බටානා. ඊට පස්සේ වතල. මම මේකෙන් මේ අර මොනවාද ස්ට්‍රෝබෙරි එකෙන් ගත්තා පැක් දෙකක්. මොකද ගණන් අඩුයි 2කට වගේ තිබුණ නිසා. ඊට අමතරව සුදු ලුණු මෙතන සුදු ලුණු 3ක් තියෙනවා. ඊට අමතරව අර ස්පෙෂලි අද අඩුවට දාලා තිබුණා මේ වෝටර් කලර්ස් එක. මේක $1 ගාණක් වෙලා තියෙන්නේ. මේ බබාට ඉතින් ගත්තා ඒක. ඊළඟට අපේ අද grocery shopping වල දෙවනි බෑග් එක. මේ තියෙන්නේ 2 liter light milk එක, fresh milk එක. ඉතින් ඇත්තටම දැන් මේක ගොඩක් මේ අපි හදනකොට මේ ගොඩක් thick ගතිය තියෙන නිසා මේක අපිට කොහොමත් 3 දෙනෙක් ඉන්න family එකට උනත් පුළුවන් දවස් 6ක් පාවිච්චි කරන්න. මේ කල්මාරි ring මේක 3.99ක් වෙන. මේක ස්නැක් එකට ගන්න දුවට හරියා කැමති එකක්. ඊට පස්සේ මෙන්න මේ peanut එක salted peanut. මේකත් ස්නැක් එකක්. අර චීස් උයි බිස්කටුයි ඉතින් මේ තියන්නේ garlic bread එක. මේකත් $2 ගාණක් දෙන්නේ. ඊට පස්සේ මම අද ගත්තා sausages roll එක. sausages roll. ඊට පස්සේ මේ chicken can දෙකක් ගත්තා. මේක විශේෂයෙන්ම chicken can එක salads වලට සහ sandwich හදද්දිත් අපිට හරි ලේසි ඉක්මනට
කරගන්න පුළුවන්. ඊට පස්සේ අද මේක කිමිචි හොට් පෙපර් එකේ දාලා තියෙන මෙන්න මේ කිමිචි එක තිබුණා මේ LD එකේ. මේකත් $3යි වගේ ගාණක් තමයි උනේ. ඉතින් නූඩල්ස් එහෙම අපි හදනකොට මේකෙන් ගාණ බලාගෙන තමයි මම ගත්තේ. ඊට පස්සේ ඊට අමතරව සෙසමි ඔයිල් එකක් ගත්තා. ඔය ටික තමයි මේ බෑග් එකේ තියෙන්නේ. මම ඉක්මනට අනිත් බෑග් එක අරගෙන එනකන් ඔයගොල්ලෝ හැමෝම ඉන්න. අද මම ගත්ත items වල grocery items වල last bag එක තමයි මේ තියෙන්නේ. බිත්තර මේකේ 12ක් තියෙනවා. මේ 12ම $5ක් තමයි වෙන්නේ. ඊට පස්සේ beef chuck එකක් ගත්තා. මේක beef chuck කියන්නේ අර beef මේ slow cook වලට තමයි මේක හොඳ තම්බලා වගේ ගන්න. මේක $14ක් වුණා. මෙතන තියෙනවා ග්‍රෑම් 800 ගාණක්. ඊට පස්සේ මම ලෑම් ගත්තා. මේක $17ක් උනේ. මෙතන තියෙනවා මෙතන ග්‍රෑම් 700 ගාණක් තියෙනවා ලෑම් එකේ. ඊට පස්සේ චිකන් ටයි එකක් ගත්තා. $15යි. කිලෝ එකක් එතකොට වෙන්නේ මෙතන තියෙනවා කිලෝ 1යි ග්‍රෑම් 156ක්. කිලෝ එකක් වෙන්නේ $13යි. මේක $15යි 36ක් වෙනවා කිලෝ එකකට පොඩ්ඩක් වැඩි නිසා. ඊට පස්සේ මම ගත්තා මෙහෙම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක්. ඊට පස්සේ ගත්තා මේක $6ක් වගේ උනේ මේ පීසා එක. ඊට පස්සේ මූස් චොක්ලට් බිස්කට් පුඩින්. මේක raspberry, මේක passion fruit, yogurt. ඉතින් ඔය ටික තමයි මම අද groceries වලට ගත්තේ. ඊට අමතරව grocery items නෙවෙන දෙකකුත් ගත්තා. මොකද LD එකේ තියෙනවා හැම ගන්න කායකට තමයි මේ දෙක ගත්තේ. මම මොනවද කියලා ඔයගලන්ට පෙන්නන්න. ස්ටීරියම් වීල් කවර් එකක් ගත්තා. මේක මට මතක නෑ කීයක් දුන්නේ කියලා. කොහමද මට ඕනේ වෙලා තිබුණ එකක්. මම දැකලා එකක් ගත්තා. ඊට අමතරව මම ගත්තා අර කායිකේ යනකොට මේ අපි හරියට එක දේවල් මේ අපිට බින් එකක් ඕනේ මේ කායිකේ යූස් කරන්න පුළුවන්. අර ෂීට් එකේ පිටිපස්සේ එල්ලන්න පුළුවන් පින් එකක් පොඩි. මේකත් ගත්තා. ඔය දෙක තමයි grocery shopping වලදී groceries වලට අමතරව ගත්ත දෙක. ඔය ඔක්කොටමත් එක්ක තමයි මට අද මේ $154ක් බිලක් LD එකෙන් බඩු ගත්තාම ගෙවන්න උනේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ prices ගැන දැනගන්න ඕනේ නම් මගේ Life of V3 YouTube channel එක subscribe කරන්න. මම ඒකේ grocery shopping video series එකක් විදිහට හැම week එකේම අපේ groceries මොනවාද සහ ඒවා කොච්චර මිලක් වුණාද කියන එක share කරගන්න video series එකක් විදිහට ඔයගලන්ට ගේනවා. especially ඒක අලුතෙන් මෙහෙට එන්න family එකකට සහ ඉතින් අලුතෙන් මෙහෙ ඉන්න නංගිලා මාලිලා ඉගෙන ගන්න ඉන්න students ලට උනත් මම හිතනවා වැදගත් වෙයි කියලා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.